Hello friends, කොහමද ඔයාලට? චූටි. අපි වත්ත සුද්ධ කරනවා. මේ ඔක්කොම හැදි වෙලා තියෙන්නේ. අපේ අම්මා ගින්දර දානවා ඒවට. මෙන්න මේ ගහේ එහා පැත්තෙන් වලට පේන්නේ නැතුව ඒ ගහෙන් අත්තක් කැපුවා. ඒ ටිකේ අපේ දර ටික මෙහෙම එකතු කරගෙන කොළ ටික පුච්චලා දාන්න හදන්නේ. සාදු සාදු ෆ්ලවර්ස් මේ මුනිදුට පූජා වේවා වේවා. ඕ ලස්සනයි නේද? අපේ කුණ්ඩලු මල් ටික බලන්නකෝ යාළුවනේ. මේ බලන්න ලස්සන පාට ඔය මේ තියෙනවා ලස්සන බාබන් ඩේසියා පැලයක් කහ පාට බාබන් ඩේසියා. වව් අනේ කඩන්න එපා පුතේ, කඩන්න එපා බබා. අනේ චූටි බබා වගේ ෆ්ලවර් එකක් තියෙනවද? චූටි බබා වගේ දෙයක් චූටි ෆ්ලවර් එක. අනේ බුදු සමිතට පූජා කරන්නේ කොහොමද පුතේ? සාදු සාදු කියලා. ෆ්ලවර් එක කඩන්න එපා. බුදු සමිඳුට පූජා වේවා කියන්න මගේ පුතා. බුදු සමිඳුටකෝ චූටි බබා. බුදු සමිඳුට පූජා වේවා කියන්න. අනේ කඩන්න එපා දෙයෝ. කඩන්න එපා. හඳ අතාරින්න අපි ආව අතාරිමුම. හඳ ඕන් අපි කුණ්ඩලු වගාව බලන්නකෝ යාළුවනේ කියන්නකෝ. මට ෆ්ලවර් එකක් කඩලා දෙන්න ළමියා. ඔයා කඩාගත්තද එක? අමීංගා මේකේ ඈන් කෙනෙක් ඉන්නවා. මේක දෙන්නම් කඩලා. මේක. මේ අපේ කුණ්ඩලු ගහ. ඉස්සර නම් මේකේ මේ පොකුරු කුණ්ඩලු එක තිබ්බා. දැන් නම් ඒක මේ වඳ වෙලාම ගිහිල්ලා හොයා ගන්නවත් නැහැ. ඉතින් මොකද ඒක ලාදම් පාටයි වගේ. මේක රෝස පාට. ඒ දෙක විතරයි තියෙන්නේ. දම් පාටයි රෝස පාටයි. ඔයා බර කල්පනාවක්ද පුතේ? මොනවද කල්පනා කරන්නේ? චූටි බබා මොනවද කල්පනා කරන්නේ? අන්න අපේ අම්මා ගිනි ගොඩක් ගහලා තිබ්බා. ඒක දැන් හොඳට ඇවිලෙනවා. අපි දෙන්න මේ දුන් සරවද්නේ හින්දා චුට්ටක් මේ පැත්තට ආවා. ඒ වුණාට දැන් මේ පැත්තට දුම එයිද වගේ ඒ වගේ ඒ නිසා අපි දැන් ගෙට යනවා. මේ පැත්තත් ටිකක් මේ සුද්ධ කරන්න තියෙනවා. අපේ අම්මා ඉතින් පුළුවන් වෙලාවට මේ විදිහට වත්ත ටිකක් සුද්ධ කරලා දාගන්නවා. මේ මොකද අර වැහි දවස් ටිකේ මේ පැත්ත හොඳට මේ යට වුණා. ඒක නිසා මේ පැත්තට එන්නවත් බැරුව තිබ්බේ මේ වතුර. දැන් තමයි ටිකක් බැහැලා ගිහිල්ලා. ඉතින් ඒක නිසා දැන් මේ හැරි හිටවලා තිබ්බේ මේ කෑල්ලෙම තක්කාලි පැලයක් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මේ කෑල්ලෙම තිබිච්ච පැල ඔක්කොම සවුත්තු වෙලා ගියා. Ya. Mama. අපි යනවා දොඩම් කඩන්න බබාට. ජම්බු මල් තාම මල් මේ තාතා මෙන්න අපේ දොඩම්.
දොඩම් පොකුරක් තියෙනවා මෙතන. අපි ගොඩක් එකපාර කඩන්නේ මේ චූටි බබාට හරි අපිට හරි වුමනා වුණාම මේ විදියට ගෙඩිය දෙක වගේ තමයි කඩලා ගන්න. වුමනා වෙලාවට තමයි මේකෙන් කඩලා දොඩම් අපි ගන්නේ. වැඩි හරියක්ම මේ ගහේ දොඩම් බොන්නේ අපේ චූටි බබා තමයි. මෙන්න මෙයා. මෙන්න මෙයා තමයි. පොල් තෙල් හිඳිනවා. ඒ ඇස්සේ පොල් තෙල් ඉවර වුණා. ඒ ගමන පොල් ටිකක් පල්ලා කපා ගන්නයි හදන්නේ. කපලා පොල් ටික අපි මේ විදිහට මේ වේලන්න දාන්න කලින් හොද ගන්නවා. නැත්තම් මේ බලන්න මේ ඔක්කොම ජරා වගේ තියෙන හින්දා මේම සුදු වෙන හොඳට හොදනවා. Wow, 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 නේද? පොල් දාන්න ටෙන්ට් එක දැම්ම මෙන්න බලන්න. එයා ඒක අත්පත් කරගෙන. චූටි? යා දීක්ෂණ ඈ? ඔව් ඔතන. එනේ ආවෙන. මේ විදිහට මේ හීනිවට කපලා හොඳට හොදලා අපි මෙහෙම දැන් දවස් දෙකක් විතර අවුවේ හොඳට වේලා ගන්නවා පොල් ටික. අපි හිතාන ඉන්නේ ඉස්සරහට පුළුවන් වුණත් පොල් තෙලුත් ඕඩර් කරන අයට ඕඩර්ස් වලට මේ විදිහට පොල් තෙලුත් හරි හදලා දෙන්න. බබාගේ ජූස් එක නම් ඔන්න රෙඩි. ගෙඩි දෙකක් කැඩුවා. එකක් බබාට හදලා අනිත් එක මේ විදිහට ටේස්ට් එකක් දැම්මා. අපේ අම්මට මේ දවස්වල ටිකක් සනීප නැහැ. හෙම්මිරිසාව නැහැදිලා. එයාට ඉතින් මේ දවස්වල කන්න ටිකක් අප්පිරියයි කිව්වා. ඒක නිසා ඉතින් මම මේ විදිහට ගම්මිරිස් එහෙම ටිකක් වැඩිපුර දාලා ටේස්ට් එකක් හැදුවා. ඔයගොල්ලෝ තාසයිද මේ විදිහට ටේස්ට් කන්න? අපේ ගෙදර නම් නිතරම වගේ මොනවම හරි මේ වගේ ටේස්ට් එකක් හදනවම තමයි. ඔන්න ඉතින් ඒ සැරම සැර ටේස්ට් එකක් කාලා අපි දෙන්න ආව වැව පැත්තට චුට්ටක් ඇවිදින්න. ඉතින් අපි පුළුවන් වෙලාවට මේ වගේ දේවල් විඳින්න එළියට එන්න. අපි මේ පරිසරයේ කොටසක්නේ. ඉතින් ඒක නිසා මේ දේවල් බලන්න, මේ දේවල් විඳින්න, චුට්ටක් නිදහසේ ඇවිදින්න. ඒක අපි ඇඟටත් හොඳයි, ඒක අපේ හිතටත් හොඳයි. සහ චුටි බබෙක්ට නම් අනිවාර්යෙන්ම මේ දේවල් අපි පෙන්වන්න ඕනේ. මේගොල්ලෝ ලෝකේ අලුතෙන් ඉගෙන ගන්න කට්ටිය. ඉතින් ඒක නිසා ඒව දකින්න ඕනේ. එතකොට තමයි එයාලා මේ දේවල් දැනගන්න, ඉගෙන ගන්න මෙහෙම දේවල් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මට පුළුවන් වෙලාවට අපි දෙන්නත් එක්ක පොඩ්ඩක් මෙහෙම ඇවිදින්න එනවා. ඒක මටත් හොඳයි. ඒක මගේ චූටි පැටියටත් හොඳයි. ඉතින් ඕගොල්ලොත් ඉඩක් ලැබෙන වෙලාවට දරුවොත් එක්ක මේ විදිහට පරිසරයත් එක්ක ඉන්න, චුට්ටක් කාලේ වෙන් කරගන්න එක අපි හැමෝටම හොඳයි. ඉතින් අපි දෙන්නත් ඒ නිසා අද චුට්ටක් මෙහෙම ඇවිදින්න ආවා. අපි දෙන්නට වඩා සතුටුයි මෙන්න මෙයා පේනවද මේ? තනකොළ කනවා, වතුරේ පනිනවා, කීකව බලනවා. අපේ චූටි බබා කටුවයි නේද? චූටිගේ ෆ්‍රෙන්ඩ්ස් ලට හායි කියන්න පුතේ. හායි 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 හායි. ඔයා කොහෙද ආවේ? වැවේ ආවා අම්මි එක්ක. අම්මි එක්ක වැවේ ආවද? මෙතනට ලස්සනට වැවේ ඉර බහින වෙලාව පේනවා. අද අපි ටිකක් කලින් ආව නිසා හොඳටම පේනවා. දැන් මේ වතුරට බහින්න ඉල්ලන්නේ. මෙතනින් බහින්න බෑ පුතේ. ඉතින් අපි දෙන්න ආපහු යන්න කියලා හදන්නේ. මේ තියෙන්නේ මං ඉගෙනගත්තු ඉස්කෝලේ. ඉස්කෝලේ තියෙන්නේ අපේ ගෙට එහා පැත්තේ. අපේ ගෙට පිටිපස්සේ වැටමායිම ඉස්කෝලේ වැටමායිම. ඇයි චූටි බබාට යන්න බැයිද? ඉතින් මේකේ තමයි මම O level වෙනකන් ඉගෙන ගත්තේ. එහෙනම් ඉතින් අදට යන්න වෙලාව හරි.
ආයෙත් දවසක අපේ පවුලේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න. බයි.